රජගහ නුවර කියලා කියන්නේ බුද්ධ කාලීන ಭಾರತයේ සමාජයේ තිබිච්ච විශාලතම රාජධානියක්. 11 මහා ජනපද තිබුණ 16ක්. ඒ 16 අතරින් තිබිච්ච විශාලතම රාජධානි දෙකක් තිබුණා. ඒ තමයි මගධය සහ කෝසලය කියලා කියන්නේ. මගධ ජනපදයේ පාලනය කරේ බිම්බිසාර මහරජුරුව. ඒ වගේම කෝසල දනව්ව පාලනය කරේ පසේනදී කොසල් රජතුමා. මේ මගධ ජනපදයේ උතුරෙන් ගංගා නම් නදිය දක්වාම සීමාව වෙලා තියෙනවා. ඒ වගේම නැගෙනහිරෙන් චම්පා කඳු වැටිය, ඒ වගේම නිරිත දිගෙන් වින්ධ්‍යා කඳු වැටියත්, බටහිර දිසින් රින්සෝනා නදියත් මගධ ජනපදයේ ප්‍රධාන සීමාවන් බවට පත් වෙනවා. ඒ වගේම මගධ ජනපදයේ ප්‍රධාන වශයෙන් කඳු පන්ති 5ක් තියෙනවා. පළවෙනි එක තමයි වේහාර, වේපුල්ල, පාණ්ඩව, ඉසිගිලිය, ගිජ්ජකූටය. වේහාර, වේපුල්ල, පාණ්ඩව, ඉසිගිලිය, ගිජ්ජකූටය. මෙන්න මේ පර්වත පන්ති 5න් වටවෙච්ච සුන්දරතම රාජධානියක් තමයි රජගහ නුවර කියලා කියන්නේ. ඒ වගේම රජගහ නුවර තවත් මේ අවට තියෙන විශේෂ ස්ථාන රාශියක් තියෙනවා. ඒ අතරින් ලට්ටිය වනය. බුදුහාමුදුරෝ බුද්ධත්වයට පත් වෙලා මගධ ජනපදයේ ඉස්සල්ලාම වැඩම කළේ ලට්ටිය කියන වනයේට. මොකද වනය? ලට්ටිය. ඒ ලට්ටිය කියන වනය අදටත් ඒ නමින්ම මෙතන ඉඳලා කිලෝමීටර් කිහිපයක් දුරින් අදටත් ඒ නමින්ම තියෙනවා. ඒ වගේම මද්ද කුච්චිය කියලා තව තැනක් තියෙනවා. ඒක තියෙන්නේ ගිජ්ජකූට පර්වතයට යන ඒ පැත්තෙන් පල්ලෙහා පැත්තෙන් යනකොට තමයි තියෙන්නේ. තව කාලසිලාව කියලා ගල් තලාවක් තියෙනවා. ඒ වගේම සීතවන අරණ කියලා බුදුරජාණන් වහන්සේට මුලින්ම පූජා කරපු වේළුවනාරාමයේ තියෙනවා. ඉතින් මේ වගේ ගත්තම ඒ වගේම තපෝදා නදිය, ඒ වගේම පිප්පලියේ ගුහාව, ඉසිගිලි පර්වතය, මහා කශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය තැන්පත් කරලා තියෙන ඉසිගිලි පර්වතය, ඒ වගේම ගිජ්ජකූට පර්වතය, ජපන් විශ්වශාන්ත ස්තූපයේ පිහිටලා තියෙන ඒ පාණ්ඩව උදේගිරි කන්ද, මේ ආදී කඳු පන්තින් විශාල ප්‍රමාණයකින් වටවෙච්ච සුන්දරතම රාජධානියක් තමයි මේ මගධ ජනපදය කියලා කියන්නේ. ඉතින් මගධ ජනපදයේ අපි ඇවිල්ලා තියෙන්නේ, ඒ වගේම තව තියෙනවා දැන් අපි ගිජ්ජකූටේ යන පාරේ තියෙනවා සූකර කත්ලෙන කියලා සරියුත් මහරහතන් වහන්සේට බුදුහාර වේදනා පරිග්‍රහක සූත්‍රයේ දේශනා කරපු ස්ථානය. ඒ වගේම මෙතන එහා පැත්තේ තියෙනවා, මෙතනින් මේ පළවෙනියට මේ පැත්තෙන් තියෙන්නේ මහා කශ්‍යප මහරහතන් වහන්සේ අසනීප වෙලා ලෙඩ වෙලා වැඩ ඉන්න වෙලාවේ බුදුහාර වැඩම කළ සත්ත බොජ්ජංග ධර්මයේ දේශනා කරපු උන්වහන්සේ වැඩ හිටපු ලෙන. ඒ ලෙන හඳුන්වන්නේ පිප්පලියේ ගුහාව කියලා. මෙතනින් තියෙන පිප්පලියේ ගුහාව. එහා පැත්තේ මේ ස්ථානයේ අත්‍තරම අද විවහාර කරන්නේ සෝම් බණ්ඩාර කියලා. බිම්බිසාර රජතුමාගේ භාණ්ඩාගාරය තිබුණයි කියන්නේ මෙතන. මේ තමයි සප්තපරිණී ගල් ගුහාව. මේ උඩින් තියෙන වේහාර පර්වතය. මොකද පර්වතය? වේහාර පර්වතය. වේහාර පර්වතයේ පාමුල ඉදිවිච්ච මේ සප්තපරිණි ගල් ගුහාව. මේ ඉදිරිපසින් තියෙන සප්තපරිණි ගල් ගුහාව. මේ කන්දේ නම තමයි වේබහාර පර්වතය. මෙතන ඉස්සරහා තමයි අලංකාර මණ්ඩපයක් ගහලා රහතන් වහන්සේලා 500ක් සහභාගී කරගෙන පළවෙනි ධර්ම සංගායනාව බුද්ධ පරිනිර්වාණයෙන් මාස 3කට පස්සේ පැවැත්වලා තියෙන්නේ මේ ස්ථානයේදී. රජගහ නුවර පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ දීඝනිකාය දෙවෙනි කාණ්ඩයේ 116 වෙනි පිටුවේ හරි ලස්සන කතාවක් බුදුහාර රජගහ නුවර ගැන කියලා තියෙනවා. රජගහ නුවර යනු සුන්දරත්වයෙන් අනුනෝණය. මනහර ගිජ්ජකූට පර්වතය හා සප්තපරිණි ගල් ගුහාව කෙතරම් දර්ශනීය දසුණක්ද. ලෙහෙනුන්ට මොනරුන්ට කෑමදුන් වේලුවන තුරු සෙවන සිත සුවපත් කරයි. ජීවක අඹ වනය සුන්දරය. නගරය වටා පිහිටි ඉසිගිලි, වේහාර,
වේපුල්ල පාණ්ඩව ආදී කඳු පෙළ නෙතට රස දුනකි. රජගහ නුවර යනු සිතට සැනසීම දෙන සුන්දරත්වයෙන් පිරිපුන් නගරයකි. දීඝනිකාය දෙවෙනි කාණ්ඩ 116 පිටුවේ බුදුහාමුදුරුව රජගහ නුවර පිළිබඳව එහෙම තමයි කියලා තියෙන්නේ. දැන් බුදු කෙනෙක්ගේ හිතට ඔච්චර දැනුණා නම් රජගහ නුවර එදා මේ රජගහ නුවර කොච්චරනම් සුන්දරත්වයක් තියෙන්නට ඇද්ද? මොකද මේක හරියටම කිව්වොත් ගෙයක් වගේ. ගේ තියෙන වටේම තියෙන දොරවල් ජනෙල් වැහුවට පස්සේ ගේ ඇතුළට කිසිම කෙනෙකුට ඇතුල් වෙන්න විදිහක් නැහැ. ඒ වගේ තමයි කඳුපන්ති පහකින් වටවිච්ච වේහාර වේපොල්ල පාණ්ඩව ඉසිගිලිය කියන මේ කඳුපන්ති පහෙන් වටවිච්ච උදේට ප්‍රධාන දොරටු දෙක විවෘත කරාට පස්සේ හවසට ප්‍රධාන දොරටු දෙක වැහුවට පස්සේ මේ නගරයට ඇතුල් වෙන්න තිබිච්ච ප්‍රධාන ආරක්ෂිත මුරකපුළු 72ක් තිබිලා තියෙනවා. ඒ සියල්ලම හවසට වහලා දැම්මට පස්සේ කිසි කෙනෙකුට එළියට යන්නවත් ඇතුළට එන්නවත් විදිහක් නැහැ. ඒ තරම් ස්වභාවිකව ආරක්ෂාවක් තිබිච්ච දර්ශනීයම වටිනම රාජධානියක් තමයි රජගහ නුවර කියලා කියන්නේ. හැබැයි රජගහ නුවර සම්පූර්ණම බුද්ධ කාලීන සමාජයේ තිබිච්ච ආලෝකය පසු කාලීන වෙනකොට විනාශ ස්වභාවයට පත් වෙනවා. ඒක තමයි ස්වභාවය. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ වේබහර පර්වතයේ පාමුල තියෙන සප්තපරිණි ගල් ගුහාව ගාවට. කොතනද අපි ඉන්නේ? සප්තපරිණි ගල් ගුහාව. මෙතන තමයි බුද්ධත්වයෙන් බුදුහාමුදුරන්ගේ පරිනිර්වාණයෙන් මාස 3කට පස්සේ පවත්වපු පළවෙනි ධර්ම සංගායනාව පවත්වපු තැන. බුදුහාමුදුරු පිරිනිවන් පෑවේ කුසිනාරා නුවර. එදා පරිනිර්වාණයත් එක්ක බුදුහාමුදුරන්ගේ ඒ ආදාහනය සිද්ධ වෙන දවසේ සුභද්‍ර කියලා භික්ෂුන් වහන්සේ නමක් බොහොම අභද්‍ර දරුණු වාක් ප්‍රකාරයක් එල්ල කරනවා. ඒ තමයි ඒ මහා ශ්‍රමණයාගෙන් අපි දැන් මිදුණා. අපිට කැපදේ මොකක්ද? අපිට අකපදේ මොකක්ද? ඒවා පිළිබඳව කිසිම තැකීමකින් තොරව අපිට කැමති දේ මොකක්ද? අකමැති දේ මොකක්ද කියලා හඳුනාගෙන අපිට කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා දැන් අපිට කවුරුවත් නීති පනවන්න කෙනෙක් නැති බව සඳහන් කරමින් මේ විදිහේ වාක් ප්‍රකාශ ඉදිරිපත් වුණා. මේ වෙලාවේ ශාසනයේ ප්‍රධානියන් වහන්සේ විදිහට කටයුතු කරන්නට යෙදෙන්නේ මහා කච්චප මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ හා සමානවම ශරීර දේහ ලක්ෂණයක් තිබිච්ච කෙනෙක් තමයි මහා කච්චප මහරහතන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ තමයි අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය වන්දනාමාන කරලා අවසාන වශයෙන් උන්වහන්සේට ගරු බුහුමන් දැක්වුවාට පස්සේ තමයි ඒ දේහය ආදාහණයට පත් වුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය දීම ආරම්භයේදීම ශාසන විරෝධී අදහස් ඇතිවීම නිසා උන්වහන්සේ තීරණය කරනවා ධර්ම සංගායනාවක අවශ්‍යතාවය. ඒ අනුව තමයි බුදුහාමුදුරුවෝ පරිනිර්වාණයට පත් වෙලා මාස 3ක් ගත වුණාට පස්සේ ඔය ශිෂ්‍යානු පරම්පරාවක් හොයාගත්තේ. ඒකෙදී සරියුත් හාමුදුරන්ගේ, ඒ වගේම මුගලන් හාමුදුරන්ගේ, උපාලි හාමුදුරන්ගේ, ඒ වගේම මේ වගේ එවකට ශාසනයේ හිටපු ප්‍රධාන මහරහතන් වහන්සේලාගේ ශිෂ්‍යානු පරම්පරාවලින් එකතු කරගත් භික්ෂුන් වහන්සේලා 499 දෙනෙක් මේ ධර්ම සංගායනාව සඳහා එකතු කරගත්තා. හැබැයි ධර්මයේ සංගායනා කරන්න විදිහක් නැහැ. එක හාමුදුර කෙනෙක් අඩුව. ඒ කවුද? ආනන්ද හාමුදුරුව. මොකද ආනන්ද හාමුදුරුව තමයි ධර්ම භාණ්ඩාගාරික. ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුව පරිනිර්වාණයට පත්වෙච්ච තැන ඉඳලා ආපහු සැරයක් උන්වහන්සේ සවැත් නුවරට වැඩම කරනවා. සවැත් නුවරට වැඩම කළා බුදුහාරොන්ගේ ගන්ධ කුටිය පිරිසිදු කරලා යාමේ මිදීම් හිටීම් කියන මේ සතර ඉරියව් හතරටම මධ්‍යස්තව රහත් වෙච්ච එකම රහතන් වහන්සේ බවට පත් වෙන්නේ ආනන්ද මහරහතන් වහන්සේ කියන එකත් මතක තියාගන්න. උන්වහන්සේ මේ ස්ථානට වැඩම කරනවා. රජගහ නුවර එවකට පාලනය කරේ අජාසත් මහරජුරුව. අජාසත් මහරජුරුව ප්‍රධාන රාජ්‍ය දායකත්වය ලබා දුන්නා. ආරක්ෂාව, භික්ෂුන් වහන්සේලාගේ ප්‍රතිපහසුව මේ සියල්ලම ලබා දීලා මේ ඉදිරිපස ලස්සන මණ්ඩපයක් හදලා මේ මණ්ඩපයේදී තමයි පළවෙනි ධර්ම සංගායනාව ආරම්භ කරන්නේ.
එතනට ආනන්ද හාමුදුරුව වැඩම කරනවා. ආනන්ද හාමුදුරුව වැඩම කළා පළවෙනි ධර්ම සංගායනාවේදී ඔබ අහන හැම සූත්‍රයක්ම ආනන්ද හාමුදුරුව තමයි පස්සේදී දේශනා කළේ. අපි අහන සූත්‍ර තියෙනවා. ඒවං මේ සුතං ඒකං සමයන් භගවා සාවත්තියන් විහෙරති 제තවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ. මා විසින් අසන ලදී එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර 제තවනාරාමේ සිට මේ දේශනා කරන ලදී. මේ හැම සූත්‍රයක්ම පටන් ගන්නෙ ඒවම් මේ සුතං කියලා. ඒ කියන්නේ මා විසින් අසන ලදී. කවුද දේශනා කරේ? බුදුහාමුදුරුවෝ. ඇහුවේ කවුද? ආනන්ද හාමුදුරුවෝ. එහෙනම් ආනන්ද හාමුදුරුවෝ මේ දේශනා කරන්නේ කවුරු දේශනා කරපු දේද? බුදුහාමුදුරුවෝ. ධර්මයේ පැත්ත සම්පූර්ණම දේශනා කළේ කවුද? ආනන්ද හාමුදුරුවෝ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විවිධ කොටස් වලට බෙදිලා තිබුණේ. 84000ක් ධර්මයේ තිබුණා කියුවට මේවා එක එක තැන්වල අර විසිරිච්ච මල් ගොඩක් වගේ. මේ සියල්ලම එකට එකතු වුණේ පළවෙනි ධර්ම සංගායනාවේදී. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු 84000ක් ධර්මස්කන්ධය කොටස් වලට බෙදලා වෙන් කරනවා. එහිදී සූත්‍ර, විනය, අභිධර්මය කියලා කොටස් තුනකට ප්‍රධාන වශයෙන් වෙන් කරනවා. සූත්‍රවලට බුදුහාමුදුරුවෝ දේශනා කරපු දීර්ඝ සහ කෙටි කාලීන සූත්‍ර එකතු කළා. ඒ වගේම විනය කියන කොටසට භික්ෂුන් වහන්සේලා හා සම්බන්ධයෙන් දේශනා කරපු විනය කාණ්ඩ එකතු කරා. ඔය විජම් පිටකේ වගේ තව්තිසා දිව්‍ය ලෝකෙදී බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම කාරණා සියල්ලම ගැඹුරු ධර්මයේ සියල්ලම අභිධර්මයට එකතු කළා. සූත්‍ර පිටකයට කොටස් 21000කුත් ඒ වගේම විනය පිටකයට කොටස් 21000කුත් අභිධර්මයට කොටස් 42000කුත් විදිහට තමයි මේ ධර්මය බෙදලා වෙන් කරන්නට යෙදුනේ. ඒ බෙදලා වෙන් කරන්නට යෙදුණු ධර්මය බුදුරජාණන් වහන්සේගේ අර දැන් සමහර තියෙනවා බුදුහාමුදුරුවෝ විවිධ තැන්වලදී හතර පද ගාථාවන් එහෙම නැත්නම් ඊ타ත්ම කෙටි ගාථාවන් උපයෝගී කරගෙන ධම් දේශනා කළා තියෙනවා. ඒවා ධම්මපදය කියන ග්‍රන්ථයට එකතු කළා. ඒකේ සිත පිළිබඳව කියලා තියෙනවා නම්, මල් පිළිබඳව කියලා තියෙනවා නම්, රහතන් වහන්සේලා පිළිබඳව කියලා තියෙනවා නම් විවිධ වග්ගවලට ඒවා එකතු කළා. ගාථා 427ක් වග්ග 26ක් විදිහට එකතු කරලා මේ ධම්මපදයේ සම්පූර්ණම පොතක් විදිහට එහෙම නැත්නම් කොටසක් විදිහට නිර්මාණය වෙනවා. එතකොට පින්වත්නි සූත්‍ර පිටකයට සූත්‍ර එකතු කරලා තියෙනවා 21000ක්. 21000ක් අතරින් මේකේ තියෙනවා සූත්‍ර පිටකයේ විවිධ ග්‍රන්ථ කීපයක් තියෙනවා. ඒකේ දීඝනිකායට සූත්‍ර 34ක් එකතු කරලා තියෙනවා. දීඝනිකාය කියලා කියන්නේ දිග සූත්‍ර තිබිච්ච තැන. දීර්ඝ වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර 34ක් එකතු කරලා තියෙනවා. ඒ වගේම මජ්ක්‍ධිම නිකායට එකතු කරලා තියෙනවා සූත්‍ර 152ක්. මධ්‍යම කියලා කියන්නේ දීර්ඝත් නැති, කෙටිත් නැති මැද ප්‍රමාණයේ සූත්‍ර 152ක් එකතු කරලා තියෙනවා. කුද්දක නිකායට එකතු කරලා තියෙනවා සූත්‍ර 3495ක්. කුද්දක කියලා කියන්නේ තාමත්ම කුඩා සූත්‍ර විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍ර 3495ක්. පොත් විදිහට ගත්තොත් පොත් 15ක් එකතු කරලා තියෙනවා කුද්දක නිකායට. ඒකේ එක පොතක් තමයි ධම්මපදය කියලා කියන්නේ. ඒ වගේම සංයුත්ත නිකායට සූත්‍ර එකතු කරලා තියෙනවා 7762ක්. අංගුත්තර නිකායට සූත්‍ර එකතු කරලා තියෙනවා 9557ක්. අභිධර්මයට සූත්‍ර එකතු කරලා තියෙනවා 42000ක්. ඒකේ තමයි අභිධර්මයේ පිළිබඳව තියෙන සියලුම ධර්ම කාරණාවන් ඇතුල් කරලා තියෙන්නේ. එහෙනම් බුදුහාරොන්ගේ ධර්මයේ 84000ක් කොටස් සියල්ලම එකතු කරපු තැන් තියෙනවා. ඒ තැනට කියනවා අංගුත්තර නිකාය, කුද්දක නිකාය මේ ආදි වශයෙන් තියෙනවා නේද පොත් කීපයක්. ඔය ටික මතක තියාගන්න ක්‍රමයකුත් කියන්නම්. දීපම් මචං සයිමන්ගේ අලුත් කුඩේ. දීපම් මචං සයිමන්ගේ අලුත් කුඩේ. දීපම් කියනකොට දීඝනිකාය. එතකොට දීපම් මචං කියනකොට මජ්ක්‍ධිම නිකාය. සයිමන්ගේ කියනකොට සංයුත්ත නිකාය. අලුත් කියනකොට අංගුත්තර නිකාය. කුඩේ කියනකොට කුද්දක නිකාය.
එනම් බුදුහාරොන්ගේ ධර්මය 84000ක් කොටස් එකතු කරේ සූත්‍ර විනය අභිධර්මය කියන කොටස් තුනට. ඒකේ තියෙනවා ප්‍රධාන වශයෙන් පොත් දීඝනිකාය, සංයුත්ත නිකාය, කුද්දක නිකාය, අංගුත්තර නිකාය, මජ්ක්‍ධිම නිකාය මේ ආදී වශයෙන්. දීපම් මචං සයිමන්ගේ අලුත් කුඩේ. බුදුහාරොන්ගේ 84000ක් ධර්මස්කන්ධය මේක ඇතුලේ තියෙනවා. එහෙනම් මතක තියාගන්න එදා බුදුහාරොන්ගේ 84000ක් ධර්මස්කන්ධය බෙදලා වෙන් කරලා ශිෂ්‍යානු පරම්පරාවකට මේක ඉදිරියට රැගෙන යන්නට බාර දුන්න තැන තමයි මෙතන සප්ත පරිණිගල් ගුහාව. මේ පැත්තෙන් තියෙන්නේ මහා කශ්‍යප මහරහතන් වහන්සේ අසනීප වෙලා වැඩ හිටපු ලෙන. ඒකට කියනවා පිප්පලී ගුහාව කියලා. අපේ බුද්ධ දේශනාවේ තියෙනවා සත්ත බොජ්ජංග දේශනාවන්. ඔයගොල්ලන්ට අසනීපයක් ලෙඩක් දුකක් හැදුනම කට්ටඬිය පස්සේ යන්න ඕනේ නැහැ. යන්තර මන්තර හදිහූනියම් කරන්න යන්න ඕනේ නැහැ. ඔළුව වටේ පොල් කරකලා කුඩු වෙලා නැති වෙලාම විනාශ වෙලා යන්න කියලා ප්‍රාර්ථනා කළ පොල් ගහන්න ඕනෙත් නැහැ. මොකද බුදුදහමේ තියෙන ආරක්ෂක මන්ත්‍ර තරම් ඒවා තව වෙන කොහෙවත් නැහැ. ලෙඩ වෙලා අසනීප වෙලා ඉන්න වෙලාවට ඔය තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඔය බොජ්ජංග දේශනාවන්. ඒවා කියන්න, ඒවා තමන්ට පුළුවන් කියව ගන්න. ඒ වගේ විශාල ආරක්ෂාවක්, විශාල රැකවරණයක් ලැබෙනවා. එදා මහා කශ්‍යප මහරහතන් වහන්සේ ගොඩාක් අසනීප වෙලා හිටියේ. බුදුහාර වැඩම කළාට නැකිටලා උන්වහන්සේට ආචාර සමාචාර දක්වන්නවත් විදිහක් නැහැ. ඒ තරම් අසනීපයි. හැබැයි මේ බොජ්ජංග දේශනාවන් අවසානයේටපත් වෙනකොට බුදුහාමුදුරුවෝ වැඩ හිටපු ආසනයේ නැකිටින්නටත් කලින් උන්වහන්සේ නැකිටලා බුදුහාමුදුරන්ට වන්දනාමාන කළා. ඒ තමයි පිරිතේ තියෙන ආරක්ෂාව.